බාපේ මල්ලි කවුදයා බාපේ මං ඉසුරු ඕෂෙන්මෑන් මේ මට කොහොමද බංග අඳුරගන්න බැතිවනේ ඔමයි ගෝන් මේ මාළුලැලි මහතුන් අංකල්ගේ පුතානේ ඉස්සරුවා නෑ මං ඒ ඉසුරු නෙමේ මං ඔයාගේ අයියාගේ පුතා ඕෂෙට් බොකයා අයියෝ පොඩි කාලේ කලිස්ම කක්කගේ දවසේ ඉඳන් මං උඹට බොකයා කියලානේ කතා කරේ බං අදෝ මට ෂිට් බං අදෝ ඉස්සු ඇදෙනවා බොකයා බාප්පට දුබායි ගිහපු අවුරුදු දෙකට මම අමතකුණා අනේ කියන්නේ අඩෝ මගේ පුතේ උඹලා මගේ මේ අත් දෙක හැදුනේ බං ඒ කියන්නේ මම දුබායි යනකොට බං උඹ මෙන්න මෙච්චරක් විතර ඇති දැන් එක පාට මෙහෙම චේන්ජ් වෙලා ඉන්නකොට බං මේ 2 years වලට මම කොහොමද බං උඹ අඳුරගන්නේ මෑන් ඩූඩ් බං that's it බලපන් මේ ඇඟේ හැටි මොකද මං කණ්ඩ නැද්ද බලපන් මේ අයියෝ මෑන් උඹ ක්‍රයිසිස් එකට අහුලා ඉන්නේ නේ දුබායි වල එහෙම නෑ ඕකේ යම ඕ කටුස්සෝ කපු බූසෙක් වගේ බං යම ඔබ කියන්නේ පුතේ සම්බෝලයක් හදලා කරවල කෑල්ලක් බැදලා බත් ටිකක් කන තරම් චිල් එකක් නෑ පුතේ මට නම් කෑම අප්පිරියයි බං අම්මා සුපිරි දැන් උඹට කියන්න මේ වගේ පෙට්ටි කට තියෙනවා බං දුබායි වල පෝනින් ගණන් ඒ වගේ තියෙන්නේ තන්නේ කර තායි ඉන්දියන් පිලිපීන් කෑම ඊ වතුර වගේ අප්පිරියයි බං අප්පිරියයි ඒක කන්න බෑ බං මේ කොච්චි සම්බෝලේ රොටිය මේ ආතල් එක සෙට් වෙන්නේ නෑ බං දුබායි වල ඇත්තරම මදුරුව ලංකාවේ සිස්ටම් නම් එදා වගේමයි නේද බං කිසිම චේන්ජ් එකක් නෑ ඔබ කියන්නේ ඩුබායි වල සිස්ටම් තමයි සිස්ටම් හැමදාම දවසින් දවස දියුණු වෙන කන්ට්‍රි එකක් තමයි බං ඩුබායි කියන්නේ ඒ අතින් බං මෙහෙ ෆේල් බං දැන් ඔබ කියන්නේ මේ මියා කලිප කුළුණ එහෙම පට්ට සුපිරි බාප්පේ අද නඩේ මොකද කරන්නේ ජැකා එකක් ගෙනලා තියෙන්නේ මෙහි ක්ලබ්ස් නැද්ද ක්ලබ්ස් තියෙනවා බාප්පේ තියෙනවා අපේ ක්‍රිකට් ක්ලබ් එක තියෙනවා මෙතන ටවුන් එකේ ඊට පස්සේ වොලිබෝල් ක්ලබ් එක තියෙනවා මමත් ක්ලබ් එක සෙල්ලම් කරනවා මේ දැන් ගිය සතියේ ගහලා රුපියල් 5000ක් මගේ ටැග් එක අඩෝ තාම මාතරට ක්ලබ් එකක් නැද්ද බං ෂිට් ඩුබායි වල බං මාතර බත් කඩ වගේ බං හැම තැනම නයිට් ක්ලබ්ස් එන්ජොයින් ලයිෆ් බං නයිට් ලයිෆ් දන්නවනේ ෂිට් බං ක්ලබ්ස් නැත්තම් ඩ්‍රින්ක්ස් අරන් වැඩක්ද බං රොටි ආන්ටි බිල් එක Oh shit man rupees no aunty me dirhams falling better huh dirhams dollars aunty dollars okay da dollars shit man online transfer එකක් okay da man තාම මේ online transfer නැද්ද my god මාතර what happened bro ඔබ කියන්නේ Dubai වල රටකජු විකුණන එකටත් online transfer. Just second transfer and eating රටකජු. Look, සිතාවට online transfer එකක් දාගන්න බැරිද ෆේල් බං බලා. ඊයතින් Dubai බා. ඉතින් උඹට කියන Dubai කියන්නේ ජීවත් වෙන්න සුපිරි කවුන්ටර් එකක්. ඒ කියන්නේ මේ නගින පඩිය වුණත් ෆිනිෂින් එක රියල් හදලා තියෙන. සිස්ටම් නා සිස්ටම්. ලයිෆ් එක ගෙවන්න කියාපු රට තමයි Dubai කියන්නේ. එහෙනම් ඇයි බාප්පා ලංකාවට නෑ මේ පොඩි අවුලක් තියෙනවා පුතේ සෙල්සියස් අංශක 50ට විතර පොඩ්ඩක් හීට් එක අප් ඒ කියන්නේ ඉන්න අමාරුයි ඒත් no problem AC එක දාගත්තම එනිමේ හැම තැනම එවුරු ගෑස් AC එයා කන්ඩිෂනර් දැන් මට මේ හීට් එක පොඩ්ඩක් අමාරුයි ඇක්චුවලි මොකද්ද පුතේ බාප්පේ උපරි වණ්ඩියනේ ඔවා කාර්ද පුතේ දුබායි වල සහරා කාන්තාරේ ඔය වගේ කාර්ස් වලින් රේස් පදිනවා ලංකාවේ උඹලට ඉතින් ඕවා ලොකු වාහන උනාට දුබායි වල ඉන්න මිනිස්සුන්ගේ භාගයක් එළුව බලා ගන්න උන් තමයි ඔය වගේ වාහන පදින්නේ කාර්ද බං ඕවා ඉතින් උඹලට හීන තමයි ඉතින් මාතර කොහෙද බං අඩුවට කාර් එකක් ගන්න තැනක් තියෙන්නේ බාප්පේ මේ මාතරවටත් අඩුවට කාර් ගන්න සෙල්ලක් තියෙනවා ඈ හීනෙන්ද පුතේ ඒ හීන හැබෑ කරන්න තමයි මාතර AVW ඔටෝ ලංකා එක තියෙන්නේ
ලංකාවේ අඩුම මුදලට ඔබේ වාහන සිහිනය සැබෑ කරගන්න. මෙන්න ඔබට අනග්‍ය අවස්ථාව. අමිල වීරෝ පෙරුම් මහතාගේ සංකල්පයක් යටතේ ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපාර චාලකයක් වන ඩබල් බෙරල් රෙස්ටුරන්ට් අනුමෝදිත AVW Auto ලංකා ප්‍රයිවට් ලිමිටඩ් නවතම වාහන ප්‍රදර්ශනාගාරය ජපන් වාහන සහ අධි සුපෝකභෝගී වාහන ඇතුළු Honda Vezel, Toyota Race, Suzuki Wagon R, Suzuki Every ඇතුළු තවත් වාහන රැසක් සමගින් දැන් මාතර කඹුරුගමදී ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබට අවශ්‍ය වාහනේ සහ ඒ පිළිබඳ විස්තර දැන ගැනීමට ලංකාවේ අඩුම මිලට වාහනයක් මිලදී ගැනීමට වැඩි විස්තර දැනගන්න මෙන්න මේ නම්බර්ස් වලට කතා කරන්න. ඔබේ ජීවිතයේ ඊළඟ ගමන ඔබේ සිහින වාහනයත් සමග ආරම්භ කරන්න. AVW Auto ලංකා ප්‍රයිවට් ලිමිටඩ් එකට අදම එන්න. ඔබට කියන්නේ පුතේ මාතර මාර විදිහට චේන්ජ් වෙලා මේ ලංකාවත් චේන්ජ් වෙලා. ඒ කියන්නේ මට ඩුබායි ගිහලා ආවට පස්සේ මට කවුරුත් අඳුර ගන්නත් බෑ බං. මට උඹවත් අමතක වුණා නේ ඉතින්. මාර්සි ඇයි බං? අර ඔය කෑලිද බං? ලස්සනයි නේ. ඔය කෑලිද බං? යකෝ ඩුබායි වල පාන්දර දෙකට විතර පාරේ බහැලා යන්න නැහැ. ටිඩිඩම් 50 ඩිඩම් කී ඇඟේ එල්ලනවා. මේ කෑලිද බං? මේ මොනවද බං? උඹ පිස්සු. හැයි පුතේ කිව්වේ නැත්තේ? මම බාප්පට කිව්වා මේ අවුරුදු දෙකට බාප්පට පුංචිවත් අමතකුණ එකනේ අවුල.